ඔයා 2020 දී used iPhone එකක් ගන්න එක නේද? හැබැයි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අද වෙද්දි මාකට් එකේදී එළියෙන් දිලිසි ලස්සන තිබුණාට ඇතුලෙන් ලෙඩ ගොඩක් වෙච්චි used iPhone ඕනි තරම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාට දැනගන්න පුළුවන් මේ විදිහේ ලෙඩ ගොඩක් වෙච්ච ෆෝන් අතරින් හරියටම ගොඩක් හොඳ කන්ඩිෂන් තියෙන used iPhone එකක් හරියටම තෝරගන්නේ කොහොමද කියලා. ෆෝන් එකේ ෆිසිකල් ඩැමේජ් බලද්දී ඔයා ෆෝන් එක අතර ගත්ත ගමන් කරන්න ඕනේ ෆෝන් එකේ ටෙම්පර් ග්ලාස් එකක් කැමරා ප්‍රොටෙක්ෂන් එකක් එතකොට බැක් ස්ටික් එකක් ගහලා තියෙනවා සේරම රිමූව් කරලා බලන්න ෆෝන් එකේ ඩිස්ප්ලේ ඩැමේජ් කැමරා ඩැමේජ් මොන හරි තියෙනවද කියලා ඒ වගේම ෆෝන් එක හතර වටේටම හරවලා බලන්න ෆෝන් එකේ ඩ්‍රොප් ඩැමේජ් වෙලා තියෙනවද කොහෙද සීරිලා තියෙනවද ඒ වගේ දේවල් ඒ වගේම ෆෝන් එක අයිනින් පොඩක් ඇහැතිලා බලන්න ෆෝන් එකේ මොන හරි බෙන්ඩ් වෙලා තියෙනවද කියලා එහෙමොත් අනිවාර්යෙන්ම ඩිස්ප්ලේ බැක් ග්ලාස් රිමූව් කරලා තියෙන්න පුළුවන් ඒ වගේම අනිවාර්යෙන් මේ ෆෝන් එක iCloud account එකෙන් sign out වෙලා තියෙන කියලා බලන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම iCloud account එකෙන් sign out වෙන්න. ඒ වගේම මේකේ find my phone කියන option එකත් off කරලා තියෙන කියලා අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඊළඟට ඔයා මේ ෆෝන් එකේ display එකේ හැමතැනම හරි විදිහට touch වෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් මේකට ඔයාට පුළුවන් settings වලට ගිහලා ඒකේ accessibility වලට ගිහලා assistive touch කියන එක on කරන්න. ඒතරට මේ විදිහට icon එකක් පෙන්නයි. ඉතින් මේ icon එක ඔයාගේ display එකේ හැමතැනම move කරලා බලන්න. display එකේ විශේෂ මොකක් හරි lag වීමක් නැත්නම් responsive එකේ අඩුවීමක් බලා ගන්න හම්බ වෙනවද කියලා. ඉතින් විශේෂයෙන්ම මේක edges වල එහෙම move කරලා බලන්න. ඉතින් මේ විදිහට move කරද්දී කිසිම lag වීමක් හෝ නැත්නම් touch නොවන තැන නැත්නම් responsive එකේ අඩුවීමක් දකින්න හම්බුනේ නැති display එකක් තියෙන ෆෝන් එකක් තමයි ඔයා තෝරගන්න ඕනේ. ඒ වගේම display එකේ color patches තියෙනවද කියලා බලා ගන්න ෆෝන් එකේ brightness උපරිම වැඩි කරලා කළු සුදු අලු වගේ backgrounds තුනක් වෙන වෙනම දාලා චුට්ටලා තියලා බලන්න color patches එනවද කියලා. ඒ වගේම brightness සාමාන්‍ය ගණනකට වැඩි කරලා display එක වටේ edges ටික press කරලා බලන්න පොඩි පොඩි bubbles එනවද කියලා. එහෙනම් bubbles එනවා නම් display එක replace කරලා තියෙන්නේ. ඒ වගේම display එකත් original display එකක් නෙමෙයි. ඉතින් ඔයාට පුළුවන් shop එකේ තියෙන ඔයා ගන්න ඉන්න model එකේම වෙනත් පාවිච්චි කරන ෆෝන් එක ඔයා ගන්න බලන ෆෝන් එකේ display එක වගේම කැමරා එකත් compare කරලා බලන්න මෙන්න අතර විශේෂම මොනවා වෙනස්කම් තියෙනවද කියලා. ඉතින් එහෙම වෙනස්කමක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම battery එක බැට්‍රික බූස් කරලාද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. ඔයා ෆෝන් එක යූස් කරන්න අරගෙන 120ක් 25ක් වගේ percentage එකක් එකපාර බැස්සොත් අපිට බැට්‍රි එක බූස් කරලා කියලා හිතන්න පුළුවන්. ඒක අපිට චෙක් කරගන්න ෆෝන් එක යූස් කරන්න ගද්දිම ෆෝන් එකේ බැටරි percentage එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඒක ඊට පස්සේ විනාඩි 20ක් විතර normal එකේ ෆෝන් එක යූස් කරලා බලන්න බැටරි percentage එක කොච්චර බහිනවද කියලා. ඒ යූස් කරන විනාඩි 20 ඇතුළත 120ක් 25ක් අතර percentage එකක් එකපාර drop වුණොත් බැටරි එක බූස් කරලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම බැටරි හෙල්ත් එක 85කට වඩා වැඩිපුර තියෙන ෆෝන් එකක් තෝරගන්න. මොකද Apple company එකෙන් recommend කරන්නේ 80කට වඩා බැටරි හෙල්ත් එක අඩු වෙනම් ඒ ෆෝන් එකේ බැටරි එක replace කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා iPhone එක තෝරගන්නදී බැටරි හෙල්ත් එක 85කට වඩා වැඩියෙන් තියෙන ෆෝන් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. ඊළඟට බලමු අපි කැමරා එක ගැන. කැමරා එකේ මුලින්ම බලන්න ඕනේ lenses තුන හරියට වැඩද කියලා. ඔයාලා normal series එකක් ගන්නවා නම් කැමරා lenses දෙකයි ඉන්නේ. එතකොට ඔයා lenses දෙක angle එකෙන් වහලා බලන්න lenses දෙක ගන්නට switch වෙනවාද කියලා. ඒ කියන්නේ 0.5 එක එතකොට 1x 2x හරියට switch වෙනවාද කියලා බලන්න. ඒ වගේම ඔයා pro series එකක් ගන්න නම් කැමරා lenses තුනෙන් එක එකට ඉල්ලෙන් වහවහ 0.5 ඉඳලා 1x 2x වෙනකන් මාරු කර කර බලන්න කැමරා lenses තුන හරියට වැඩ කරනවාද කියලා. ඒ වගේම 0.5 1x 2x වලින් එක එක ෆොටෝ කැප්චර් කරලා ඒ මොඩල් එකේ ෆෝන් වල ෆෝන් එක කැමරා ක්වොලිටි එක චෙක් කරන්න. ඒ වගේම selfie කැමරා එකත් ඒ විදිහටම චෙක් කරන්න ඕනේ. selfie කැමරා එක විශේෂයෙන් චෙක් කරන්න මොකද ඒක වාගේ face ID එකටත් බලපාන නිසා. ඒ වගේම ඊළඟට මේ ෆෝන් එක ගන්නේ මේ ෆෝන් එකේ sensors හරියටම වැඩ කරනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඒකට ආර්බුලන් compass වගේම measuring apps වල ගිහලා ඒ apps හරියටම වැඩ කරනවද කියලා බලන්න. ඒ වගේම මේ ෆෝන් එකේ proximity sense එක හරියට වැඩ කරනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. වෙන ෆෝන් එකකින් මේ ෆෝන් එකට SIM එකක් දාලා මේ ෆෝන් එකට කෝල් එකක් අරගෙන ඔයාලට මේ ෆෝන් එක ඩිස්ප්ලේ එක අතින් වහලා බලන්න පුළුවන් ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවද කියලා. ඉතින් ඒ විදිහට මේකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවා නම් මේ ෆෝන් එකේ proximity sense එක හරියටම වැඩ කරනවා. ඉතින් මේ විදිහට මේ ෆෝන් එකේ sensors ඔක්කොමත් හරියටම වැඩ කරනවද කියලා බලා ගන්න. ඒ වගේම ෆෝන් එකට SIM එකක් දාලා බලන්න ෆෝන් එකට හරියට සිග්නල් එනවද? ඒ වගේම hotspot mobile එකට වැඩද? එතකොට Wi-Fi වැඩද? Bluetooth AirDrop වැඩද කියලා හරියට චෙක් කරගන්න. ඒ වගේම ෆෝන් ID එකට Face ID setup කරලා බලන්න Face ID ස්මූත් රන් වෙනවද? ඒ වගේම කීපතක් ලොක් අන්ලොක් කරලා බලන්න Face ID එක ස්මූත් වැඩ කරනවද කියලා. ඒ වගේම ෆෝන් එකට අතර කීපතක් ටැප් කරලා බලන්න Face ID එක වැඩ කරනවද කියලා. ඉතින් ඊළඟට ඔයා මේ ෆෝන් එකේ mic එක වගේම ස්පීකර් එක හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ. ඉතින් මේකට ඔයාට පුළුවන් මේකේ රෙකෝඩින් ඇප් එකට ගිහිල්ලා මොකක් හරි පොඩි ක්ලිප් එකක් රෙකෝඩ් කරලා ඒක ආපහු අහලා බලන්න. ඉතින් මෙතනදී ඔයාට චෙක් කරලා බලන්න පුළුවන් මේ ෆෝන් එකේ mic එක වගේම ස්පීකර් එක හරියටම වැඩ කරනවද කියලා. ඉතින් ඒ වගේම මේ ෆෝන් එක ඇතුළේ වතුර ගිහලා තියෙනවද කියලා බලන්න ක්‍රමයකුත් ඔයාට තියෙනවා. ඒ තමයි මේ ෆෝන් එකේ SIM tray ගලවලා බලන්න. එතකොට ඒ විදිහට මේකේ රතු පාට තිතක් තියෙනවා නම් මේ ෆෝන් එකට වතුර ගිහලා තියෙනවා. ඉතින් නිසා ඔයා ෆෝන් එක ගන්න කලින් ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඉතින් අද මේ අපි කතා කරේ used iPhone එකක් ගද්දී ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ points ටිකක්. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙයක් comment section එකේ comment කරන ගමන් වීඩියෝ like එකක් දාන්න. ඉතින් අපි iPhone 12 Pro එක 2026 use කරලා ඒකේ experience එක ගැන වීඩියෝක් කරාට ඒ වීඩියෝත් බලන්න පුළුවන්.
ඉතින් තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් පළවෙනි subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බ වෙමු.